දැනට අපේ SHS අකඩමි ඔන්ලයින් චෙස් පන්තියට සහභාගී වෙලා පුහුණු වෙලා ෆෙඩරේටඩ් එකක් ගත ප්ලේයර්ස්ලා 48ක් ඉන්නවා. ඉතින් ඊළඟ ෆෙඩරේටඩ් ප්ලේයර් වෙන්න ඕන නම් ඔයාලට අපේ ඔන්ලයින් පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. තිරේ දිස්න දුරකථන අංකයට කතා කරලා WhatsApp message එකක් දාන්න නම සහ වයස පන්තිය ටයිම් ටේබල් එකෙන් තෝරලා එවන්න. ෆෙඩරේටඩ් එකේ 1887ක ප්ලේයර් කෙනෙක් එක මට ගේම් එකක් ප්ලේ කරන්න හම්බුණා. අපි බලමු මොකද උනේ කියලා. ඉතින් white game එක ස්ටාර්ට් කරා d4 මම ප්ලේ කරන්නේ black reply එක f5 then c4 කළු පිළ reply එක knight f5 මේ මම සර්ප්‍රයිස් වෙන ඇදීමක් සුදු පිළ දැම්මා ඒ තමයි d5 then game එකේ මම ප්ලේ කරලා තියෙන second best move එක ඇත්තටම මම මේක ප්ලේ කරන ලයිට් එක බයලත් එක හිටියේ මේ මොකද කැවුවට පස්සේ queen exchange වෙනවා ඇත්තටම මෙතනදී හොඳ ඇදීම වෙන්නේ knight c6 මම check කරලා පස්සේ take there's a bishop take then e3 light discard out කරන්න bishop c5 මෙතන queen out කළේ අපිට පුළුවන් queen side castle එකට යන්න මේක තමයි මේ best variation එක මට අනුව කම්පියුටර් එකේ සමහර ඇදීම් වලට කැමති මම පෙන්නපු ඇදීම් වලට අර normally blitz game එකකට ගලපෙන විදිහට මේක ටිකක් හොඳයි කොහොම හරි දැන් game එකේ play වුණේ knight c3 වලට මෙන්න මම දැම්මා d6 මෙතන idea එක තමයි අතන මෙයා pawn ගෙන් pawn එක කැපුවොත් එහෙම bishop ගෙන් කපන එක මේක තමයි game එක play කරනලා මගේ idea එක උනේ මොකද මේක විනාඩි 3 game එකක් ඉතින් ඒ කියන්නේ සෑහෙන ස්පීඩ් යනවා white bishop g5 දැම්ම එතන knight pin කරන්න මම ඉතින් castle එක ready කරන්න knight pin කරා එයා ආයෙමත් මාව surprise කරා මෙතන knight කපලා මම ඉතින් bishop ගෙන් කැපුවා ඊට පස්සේ e3 මම light card bishop out කරන මේ ඇදීම play කරේ මෙතන tactic එකක් තිබුණා දින මම අතන මේක දැක්කේ නැහැ ඒ තමයි take ඊට පස්සේ e5 මම මෙතන idea එක තමයි මෙයාගේ pawn ලා ටික හිර වෙලා ඉන්න හින්දා bad bishop කෙනෙක් හදන එක white ඉතින් මම idea එක game එක වෙලා නම් දැක්කේ නැහැ මොකද මම game එකේ play කරේ center control එකට වැඩිපුර ගන්න pawn e5 වලට ඒකත් okay move එකක් ලොකු වැරද්දක් නැහැ e4 සාමාන්‍යයෙන් මෙතනදී අපි කපාන යන්නේ නැහැ මටත් f5 මේ f4 දා ගන්න ඕනේ ඒ වුණාට කලබලෙට මම ඉතින් pawn කැපුවා castle කරන යත එතන හොඳයි knight cut e4 ඊට පස්සේ castles එයා knight දැම්ම f3 වලට මෙන්න මට වුණා මගේ bad bishop කෙනෙක් ඉන්නේ මෙතන මේ f5 කොටුවේ ඉතින් knight ගෙන් මේ bishop එක කපන්න එහෙනම් මම දැම්ම bishop f5 ඉතින් එතන මම බලාපොරොත්තු වෙන්නේ knight ගෙන් කපයි කියලා knight ගෙන් කැපුණා queen ගෙන් take back කරන එක තමයි මගේ idea එක තිබ්බේ ඊට පස්සේ e4 b2 attack කරනවා මේක තමයි idea එක ඉතින් game එකේදී knight පිටිපස්සට දාලා bishop attack කරා මම ඉතින් bishop පිටිපස්සට ගත්තා දැන් සුදු පිළ castle එක සෝදරම් කරා bishop e2 දාලා මම එතන බලාපොරොත්තු වෙන bishop d3 වගේ දායි කියලා දැන් bishop d3 දාලා e4 වැඩ කරන්නේ නැහැ මෙතන ඒ හින්දා කොහොම හරි යද්දම bishop e2 මම මෙතන e4 දැම්මා knight අත attack කරනවා ඊට පස්සේ bishop මෙතන discover attack දාලා දෙනවා b2 pawn එයාගේ knight center එකට ගත්තා center එකට ගත්තාට පස්සේ මම තව pieces game එකට ගන්න ඕන ඒ හින්දා knight දැම්මා d7 වලට මෙතන මම fork එකක් මිස් කරගත්තා හැබැයි game එක play කරාට පස්සේ මම check කරාම දැනගත්ත දේ තමයි මේකේ ලොකු issue එකක් නැහැ කියලා මම එතන බයත් වුණා මේ game එක ආවට පස්සේ knight e6 knight සෑහෙන හොඳ තැනකට යනවා queen defend කරනවා queen e7 දැන් යා මගේ රුක්ක ගත්තා මෙතනදී මම කල්පනා කරපු දේ තමයි මම exchange එකක් down රුක්ගෙන් knight එක කැපුවට පස්සේ exchange එකක් down වුණාට මට ඔක්කොම pieces out කරගන්න පුළුවන් වුණා ඉතින් මේක blitz game එකක් ඉතින් blitz game එකක් හින්දා මෙතන මට pieces 5ක් out කරගන්න පුළුවන් වෙලා තියෙනවා තාම white out කරලා තියෙන pieces දෙකයි යා castle කරලා නැහැ ඉතින් එයාගේ b2 defend කරනවා ඉතින් මම හිතුවා ඒකට මට line open කරගන්න පුළුවන් වුණා හොඳ chance එකක් තියෙනවා කියලා ඉතින් white දැම්ම rook b1 මම knight center එකට ගත්තා ඇත්තට මම බලාපොරොත්තු වෙන්නේ castle වගේ ඇදීමක් ඒ වුණාට හිතා ගන්න බැරි විදිහට pawn දැම්ම b3 වලට ඉතින් මම best move එක කියලා එකක් මම දන්නේ නැහැ ඇත්තටම game එක play කරන වෙලාවේ මට idea එක තිබ්බේ දැන් මට line open කරගන්න ඕන මම බැලුවා knight d3 දෙන්න මෙයාට bishop ගෙන් කපන්න වෙනවා මොකද bishop ගෙන් කැපුවේ නැත්නම් king f1 දැන් king d2 castle එක කරන්න බෑ යාට ඒ හින්දා මම දැම්ම knight d3 මොකද මම දැක්කා දැන් sorry game එක play කරනලා bishop take pawn take වලට පස්සේ queen ගෙන් discover check එකක් කරනවා king ට ඊට queen e2 වගේ ඇදීම කනවරම play කරන්න වෙනවා ඔක දැකලා ඉවරලා මම දැම්ම knight d3 lines open කරන්න ඕන හින්දා මොකද මට development advantage එකක් තියෙනවා ඉතින් සාමාන්‍ය center එක open කරන එක තමයි line open කරන එක තමයි development advantage එකක් ආවම සාමාන්‍යයෙන් මම නම් කරන්නේ. ඒතර දැන් pawn cut d3 දැන් යාට queen e2 දාන්න බෑ මම calculation එකේ queen e2 calculate කරාට දැන් game එක play කරනලා තමයි දැක්ක ආවේ queen e2 බෑ නේද කියලා. ඒතර king d2 දෙනවා king d2 වලට මට game එක වෙලාවේ ඇදීමක් තිබ්බේ නැහැ.
මගේ කැල්කුලේට් කරපු ඇදීමන්නේ king d2 කොහමරි best move queen e5 මෙතන මම දන්නේ c3 f4 check ප්‍රහාර දෙන්න පුළුවන් හින්දා කොහමරි ගේම් එකේ ආවේ king f1 king f1 දැම්මට පස්සේ මම දැක්ක f2 ටික weak වෙන්න පුළුවන් එහෙනම් මම දැම්මා bishop d4 මෙතන අයිඩියා ගුණේ rook ගෙන f2 කපන එක checkmate එකක් කරන්න මෙලෝ අයිඩියා එකක් තිබ්බේ නෑ මොකද මේ ඒක ප්‍රායෝගික නෑ වගේ මට හිතුණා ඒක. එයා f3 දැම්මා. ඊට පස්සේ මම දැක්කේ මෙතන f2 වලට queen දැම්ම නම් mate. එහෙනම් queen e3 දැම්මා. ඊට පස්සේ white ගේ reply ගුණේ queen e1. ඉතින් මේ වෙලාවේ මන්ට brilliant move එකක් දැම්මා. brilliant move එකක් වෙන්නේ දෙයක් නෑ. මම ගන්න ටිකක් අතර okay move එකක්. ඔයාලට හොයන්න පුළුවන් ද බලන්න black play කරපු ඇදීම. FIDE rating එක white ගේ 1880 ගණක්. rapid 1900 ගණක්. blitz එක 1800 ගණන්ම තමයි. මේ එයාව පරද්දන්න දෙන්න අපිට. මොකද මම බ්ලැක් විදිහට හොයාගත්ත ඇදීම බොහොම අඩු කාලයක් ගේම් එකේ ඉතුරුලා තියෙනකොට yes මම සැක්‍රිෆයිස් කරා the rook at f3 අතන මම queen exchange කරනක් ගිහිල්ලා ආයෙත් බැලුවා mate එකක් තියෙනවද කියලා ඒක තමයි දැක්කේ take queen card ඊට පස්සේ මොකද queen f2 දාන්න බෑ checkmate මගේ opener ගේම් එක resign කරා එතන කලින් ගේම් එකෙත් මම Dutch open ඇදින් 16 federated 1460 ගානක play කෙනෙක් එක්ක win කරා ඒ වීඩියෝ එක දැන් ඔයාලට බලන්න පුළුවන් ඒ වගේම ඔයාලගේ ෆේවරිට්ම ප්ලේයර් ඔයාලා කැමති ඕපනින්ග්ස් මම දැක්ක ජොබාව ලන්ඩන් එක කමෙන්ට් කරලා තිබ්බ කලින් වීඩියෝ එකට මම වීඩියෝ එක ගන්න බලන්න ජොබාව ලන්ඩන් එකේ ඉතින් ඊළඟ වීඩියෝ එක හැමෝම ඔයාලට සම්පූර්ණ වීඩියෝ බලවට බොහොම ස්තුතියි සුබ දවසක් දැනට අපේ SHS අකඩමි ඔන්ලයින් චෙස් පන්තියට සහභාගී වෙලා පුහුණු වෙලා FIDE rating එකක් ගත්ත ප්ලේයර්ස්ලා 48ක් ඉන්නවා ඉතින් ඊළඟ FIDE rated player වෙන්න ඕන නම් ඔයාලට අපේ ඔන්ලයින් පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. තිරේ දෙස්සන දුරකථන අංකයට කතා කරලා WhatsApp message එකක් දාන්න නම සහ වයස පන්තිය ටයිම් ටේබල් එකෙන් තෝරලා එවන්න.